අරක්කු බෝතලයක් කීයක් වෙනවද? මං සාමාන්‍යයෙන් මම බොන එකක් 4000 5000ක් වෙනවා. දවස් එතකොට දවසකට බෝතල් දෙකක් බොනකොට 9000 10000ක් විතර යනවා. ඔව්. ඒ කියන්නේ දවස් 15 30න් කොච්චරක් විතර බොනවද? සමහරක් මාසෙම තියෙන දවස් 20ක් විතර භාගයයි බියර් එකයි. ඊට පස්සේ තමයි නොදිනවටම බෝතල් දෙකක් බොනවා. ඕනේ බිව්වර සමහර ඒගොල්ලන්ගේ වචනයක් වරදින්න බෑ. කේන්ති යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ගෙදරට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔව් වියදමත් එක්ක එක පැත්තක් සහ ගෙදර සමාදානයට ලොකු බලපෑමක් තියෙන්න ඇතිනේ. ඔව් ඔව්. ඒකත් එක්ක ඔයාට හිතෙනවද මේක බීම නවත්තන්න ඕනේ කියලා? මත් පැන් වලට තදින් ඇබ්බැහිච්ච කෙනෙක්. මේ කාඩ් එකේ තියෙන විදිහට අවුරුදු 20ක් විතර බිව්ව කෙනෙක් නේ. ඔව්. හැබැයි මට මතකයි කිව්වා දවසට කොච්චර බොනවද කියලාද කිව්වේ? සාමාන්‍යයෙන් බෝතල් දෙකක් විතර බොනවා. සුමාන දවස් කීයක් විතර බොනවද? දවසක් කියලා දවසක් අනිවාර්යෙන් බෝතල් දෙකක් විතර බොනවා. ඔව්. ඒ බෝතල් දෙකේ මට්ටමට ගොඩක් කාලයක් තිස්සේම ආවද නැත්නම් වේගය කොහොමද ඒක උනේ? ඒක ස්ටෙප් බයි ස්ටෙප් ආයි කියන්නේ මුල් කාලේ? භාගයයි ඊට පස්සේ 3 කාලක් එහෙම භාගයයි බියර් එකයි ඊට පස්සේ තමයි නොදිනවටම බෝතල් දෙකක් විතර ඔව්. උනා. ඒ ගානට ඇබ්බැහි වුණාන් පස්සේ ඒක කොහොමද ඔයාට බලපෑවේ? කියන්නේ දැන් අධිකව ඇබ්බැහි වුණාම ඔයාට ඒකට මිදෙන්න බෑනේ. ඔව්. දවස් දෙක ඇද්දි ඊළඟ දවස් ඕන වෙලා. එතකොට ඒක බොන්න ගියාමත් ඒකට සල්ලිත් ඕන එක පැත්තක්. ඊළඟට බිව්වයන් පස්සේ වෙනස් වෙනවනේ කෙනෙක්. අපි දන්නවා බොහෝ වෙලාවට ඔයාගේ මතකෙන් මෙහන් දැන් ඔයාට එච්චර මතකයක් නැතුව ඇති. බිව්වයන් පස්සේ අපි දන්නවා කලහකාරී වෙනවා, රණ්ඩු කරනවා, තරහ යනවා. අවට වටපිටාව ගැන දැනෙන්නේ තමන්ගේ අවශ්‍යතාවට වඩා තමන්ගේ දැනෙන්නේ නැහැ තමන්ට මොකද්ද කරන්න කියලා. ඒ කොහොමද මේ පරිසරයේ බලපෑව ගෙදරට දරුවන්ට බිරිඳට ඒක බලපෑමක් වුණාද කොහොමද? ඔව් ඒ කියන්නේ බිව්වර සමහර ඒගොල්ලන්ගේ වචනයක් වරදින්න බෑ. කේන්ති යනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා. ගෙදරට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔව් වියදමත් එක්ක එක පැත්තක් සහ ගෙදර සමාදානයට ලොකු බලපෑමක් තියෙන්න ඇතිනේ. ඔව් ඔව්. ඒකත් එක්ක ඔයාට හිතෙනවද මේක බීම නවත්තන්න ඕනේ කියලා? කොහොමද දැන් නවත්තන කතාව එන්නේ? ඔව් දැන් මටම හිතලා තමයි මටම තේරුණා මේක හරි අමාරු වැඩේ. ආර්ථික ප්‍රශ්න ඒවත් දෙනවා. ඉතින් මාසෙකට දැන් දවසට අරක්කු බෝතලයක් කීයක් වෙනවද? මං සාමාන්‍යයෙන් මම බොන එකක් 4000 5000ක් වෙනවා. එතකොට දවසකට බෝතල් දෙකක් බොනකොට 9000 10000ක් විතර යනවා. ඔව්. ඒ කියන්නේ දවස් 15 30න් කොච්චරක් විතර බොනවද? සමහරක් මාසෙම තියෙන දවස් 20ක් විතර බොනවා. ඔය 15000 ගණන් 20ක් විතර මාසෙට ගිහිලා ඒතර ගණන් හදුවොත් වෙනම ගාණක් යනවා. ඒකත් ලොකුවට බලපාන්න ඇතිනේ. එච්චර මුදලක් යන්නේ ඒක. ඊට පස්සේ අපි ගාවට කොහොමද දැනගන්නේ? ඊට කලින් ප්‍රතිකාර කෙරුවද අපි ගාවට එන්න කලින් බෙහෙත්? නෑ නෑ එහෙම කිසි මේකක් මම උත්සාහ කෙරුවේ නෑ. අපි විශ්වාස කෙරුවේ ඇයි දැන් මෙච්චර බෝතල් දෙකක් බොන එකක් සුව කරගන්න මෙහෙන් හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරා. නැත්නම් උත්සාහ කරලා බලන්නම් කියලා ආවා. නෑ මම දැකලා තියෙනවා නෙට් එකෙත් මම දැක්කා. එහෙම ඒ බලලා තමයි මේ හිතුවද විශ්වාසයක් තිබුණාද? ඔව් මොකක් හරි වෙයි කියලා හිතුවා. ඊට පස්සේ ප්‍රතිකාරය කරන් යනකොට අද දැන් දවස් කීයෙන්ද මේ ආවේ? දවස් 10න්. අද දවස් 10න් එන්නේ. ඒ ප්‍රතිකාරයේ අත්දැකීම කියන්නකෝ දැන් අපි මම කියලා දුන්නා කොහොමද වෙන්නේ කියලා. මං කිව්වා මුල් දවස් 3න් පස්සේ බොන්න තියෙන උමනාව නැති වෙලා යනවා කියලා කිව්වා. මට ඒ ප්‍රතිකාරයේදී ලැබුණු ඒ කියන්නේ බීමට තියෙන දැන් සාමාන්‍ය දවසක් හැර දවසක් බෝතලයක් දෙකක් බොනවා කියන්නේ ඉන්න බෑනේ. ඒක බීමට තියෙන ආශාව අඩුවීම ගැන පොඩි අත්දැකීම කරුම ප්‍රතිකාරය තුල. මුල් දවස් දෙක තුනක් චුට්ටක් අමාරු වුණා. ඊට පස්සේ දවස් 4ක් 5ක් විතර යනකොට ඒක පොඩ්ඩක් ගාණක් නෑ. ඒ කියන්නේ නෝමල් ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණේ නෑ ඒක. මුල් දවස් දෙක තුනේ ඔව් අර කලින් වගේ නම් අර නිින්ද යන්නේ නෑ, තිබහ ගතියක් තියෙනවා, ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඔව්. ඒක අර දවස් 4ක් 5ක් යද්දී ඒක ගාණක් නැති වුණා ඊට පස්සේ. මොනවද ගාණක් නැතුණා කියන්නේ? බොන එක. බොනේ ආශාවක් නැති වෙන්න ගත්තා. හැබැයි කන්න නම් පුළුවන්. බඩගින්න හොදට. දවස් කීයද බඩගින්න ආවේ? දවස් 3ක් විතර 4ක් යද්දී කන්න නම් හොඳට කන්න පුළුවන්. දැන් මේ හොඳට කන්න පුළුවන්. ඔව්. එතකොට බීමට තියෙන ආශාව මෙල්ල වෙලා දැන් අර ඇතුලේ කෑදරකම මුලින් දවස් කීයක් විතර දැනුණාද පොඩ්ඩක් අර ටිකක් කාගෙන ඉන්න වෙනවා. දවස් 3ක් විතර තිබුණා. ඉවසන් ඉන්න උනා. ඔව්. 3න් පස්සේ මොකද උනේ? 3න් පස්සේ ගැටලුව එක පොඩ මේ ගාණක් නැති වුණා. ඊට පස්සේ කන්න තමයි ඕන උනේ. ඊට පස්සේ බොන එක නෙමෙයි කන්න ඕන. ඔව්. දවස් කීයද 100%ක්ම බොන්න තියෙන උමනාව නැතු උනේ. දවස් 7ක් විතරයි. හරි මොකද උනේ එතකොට? ගැටලුව ඊට පස්සේ කෑම තමයි ඕන කන්න ඕන. දැන් තත්ත්වය කොහොමද දවස් 10කට පස්සේ? දැන් නම් හොඳයි ඇත්තටම. හොඳයි කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මටම තේරෙනවා ඒක මේ වෙනස එකටත් තේරෙනවා වෙනසක් මේ ආර්ථිකයටත් හොඳයි මනසටත් හොඳයි ගෙදරටත් හොඳයි. ඒ වෙනසක් තේරෙනවා ඇත්තටම.
ඔයාට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය දැන් අපි දැන් සෝෂල් මීඩියා කියලා බැලුවොත් කෙනෙක් කියාවි මේ සල්ලි දීලා මේ දාන වීඩියෝ එකක් එහෙම කියාවි අපි දකින්න සමහර වෙලාවට නැත්තම් ඔය බොරු ඕක හරියන්නේ නැහැ අරම ඔය කියයිනේ එවිනියා ඉන්නකොට වෙන්නේ ඒක දැක්කොත් සමහර වෙලාවට අර එන්න ඉන්න කෙනා අධෛර්යමත් වීමක් වෙන්නේ අපි පොඩි ඔයාගේ පණිවිඩයක් දෙමු ඔයාගේ සෝයත් එක්ක මේ දින 10කට පස්සේ මම නම් කියන්නේ දැන් අපි කොහොමත් බොන්න ඒවකට වියදම් කරනවා නම් මෙතනට ඇවිල්ලා කෙටි කාලිනව දීර්ඝ කාලිනව එතනට ඒක කරන එක හොඳයි කියලා කියන්නේ. ඒක තේරෙන්නේ කල් ඉස්සරහට යද්දි. ඒක ආර්ථික මට්ටමින් මේ පෞල් මට්ටමේ හැම දෙයකින්ම ඉස්සරහට යද්දි තමයි ඒකේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඔයා කොහොමද ඒගොල්ලෝ දිරිමත් කරන්නේ දැන් පෞල් වල අය සමහර බිරිඳක් මේක අහනවා ඇති. සමහර බොන කෙනෙකුත් අහනවා ඇති බොන කෙනා නැනින් ඔක අහුවත් ඔලුවට ගන්නෙ නෑ. හැබැයි බොහෝ වෙලාවට මේ පණිවිඩය වැදගත් වෙන්නේ ගෙදර ඉන්න කෙනෙකුට පීඩනේ ලක් වෙච්ච කෙනෙකුට. එවැනි කෙනෙකුට මේ සුවේ අත්දැකීමේ අවශ්‍ය වෙන්නේ ඇයි? ඒගොල්ලන්ව දිරිමත් කරලා පණිවිඩයක් දෙන්න. සුවේ සඳහා එන්න ඕන. අතහරින්න එපා. එක එක දේවල්ට හුම්කම් දෙන්න එපා. ඇවිල්ලා බලන්න කියන පණිවිඩය වාට කොහොමද කියන්නේ? ඔය තමයි. කියන්න තියෙන්නේ මුලින්ම ඇවිල්ලා කියන්නේ තමන්ටම තේරිලා තමන්ටම තමත්ත ගන්න උමනාව තියෙනවා නම්. ඔව්. ඇවිල්ලා මෙතන කතා කරා නම් ඒ වෙනස ඒගොල්ලන්ට බලන්න පුළුවන් ඇත්තට. ගෙදර ඉඳන් තීරණය කරන්න නැතුව. ඔව්. ඇවිල්ලා කතා කරන්න ඕන. නැතුව එතන ගෙදර ඉඳන් එනවා තේරුමක් නෑ ඒක බොරුවට. ඇවිල්ලා කතා කරා නම් තමයි ඒක තේරෙන්නේ. ඒ කියන්නේ ඒක තමන්ටම හොඳයි. ඒ දේ. ඔව්. ඔයාට මම කියන්න දුන්නේ ඔයාගේ අදහසම කියන්න දුන්නේ ඒකයි. ඉතින් සුබ පතනවා ඇත්තටම. ඒ සුව වෙන්න තීරණය කරපු එකට පළමුව හැමෝම සමහරවල් තීරණය කරන්නේ නැහැ. ඉතින් මේ තරුණයා හරහා මම මේ හරහා පණිවිඩයක් දෙන්නම්. දවසට බෝතල් දෙකක් බොන කෙනෙක් තීරණය කළා මේ මත් වෙලා ඉන්නවට වඩා මම මේකෙන් එළියට එන්න ඕනේ කියලා. ඊට පස්සේ ආ මාර්ගෙ හිව්වා. මාර්ගයක් හම්බ වුණා. අනිත් එක ડોක්ටර් මේ ප්‍රශ්නත් අඩු ජීවිතේම. ඔව්. සෑහෙන ප්‍රශ්න අඩු වෙනවා මේ තියෙන තිබ්බ ප්‍රශ්න වලින් 70 80ක් 90ක්ම අඩු වෙනවා ඔය නිකම්ම අඩු වෙනවා. එතකොට ලැබෙන අපිට වාසික ගොඩක් තියෙනවා. එකක් අපේ ආර්ථිකය නිදහස් වෙනවා. එතකොට අපි ලෙඩ රෝග වලින් නිදහස් වෙනවා. අනිත් ඒ සමාජ බලන කෝණෙත් වෙනස් වෙනවා. කෝණෙත් වෙනස් වෙනවා. පිළිගැනීම වැඩි වෙනවා. අතනදි වෙන්නේ දකින්න මේ බියේ බද්දෙක් මූ ආශ්‍රය කරන්නේ මේ අපිට කාඩ් ගහනවා අපිට නම් දානවා. ඔය දැන් ඉස්සර මට සෑහෙන මේක තිබ්බා. මේක දැන් බොන මේවත් එක්ක එක එන්න පොඩ පොඩ අඩු වෙන එක අපිටම තේරෙනවා. රෙස්පෙක්ට් එක මිනිස්සු ගණන් ගන්න නැහැ. ඔව්. මිනිස්සු කෑ කරන්නේ නැහැ කියලා තැනකට ගියාම මිනිස්සුන්ගේ මේක අඩු වෙනවා කියලා. ඉස්සර බලන කෝණෙන් නෙමෙයි ඊට පස්සේ බලන්න කාලයක් සමග. ඉතින් තමන්ට ආයි වටිනාකම ලැබෙනවා. වටිනාකම ලැබෙනවා තමන්ට. අන්න ඒක වටින ඔක්කොම. ඔව්. හැමදේම තමන්ගේ චරිතය ඒක තේරෙන එතනින් එළියට ආවා. එළියට ආවම තමයි තේරෙන්නේ මේ තමන්ගේ නැවත ජීවිතේ ලැබුණා. තමන්ගේ පවුල ලැබිලා. මොකද පවුලත් එක්ක අපි කරුවේ පහුගිය කාලෙම බීලා මත් වෙලා රණ්ඩු කරන එක. පොඩ්ඩට කේන්ති යනවා. ඒගොල්ලන්ගේ සමාදානය ඒගොල්ලන් ප්‍රීතිය අපි අහිමි කළා. ඒ ඔක්කොම අපිට අවස්ථාව ලැබෙනවා. එක දේ කරන්න තියෙන්නේ පුතා සුවේ ආරක්ෂා කරන්න කැප වෙන්න ඕන. මොකද සුවේ ශක්තිමත් වෙන්නේ යම් කාලයක් දෙන්න මං ඉස්සෙල්ලා කිව්වා වගේ. අතහරින්න එපා, ලේසියට ගන්න එපා. දැන් ඔක්කොම හරි කියලා දැන් තමයි පටන් ගන්න. සුවේ ආරක්ෂා කරගන්න. ඉතින් සුබ පතනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා අනිත් අය දැනුවත් කරන්න මේ වීඩියෝ එක දුන්නාට. Thank you. Dr. Viraj Pereira.